අපිට පුළුවන් මුලින්ම Google Play Store එකට ගිහිල්ලා සර්ච් එකක් දාගන්න SP buses කියලා. එතකොට මෙන්න මේ වගේ අපේ මොබයිල් ඇප්ලිකේෂන් එකකට හම්බ වෙනවා SP buses කියලා. එතකොට අපිට මේක සිම්ප්ලි මෙන්න නිල් පාර බටන් එක මෙතන එන්නේ ඉන්ස්ටෝල් කියලා. දැනට මගේ තියෙන්නේ ඕපන් කියන බටන් එක හේතුව මම මේක ඔල්රෙඩි ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ මගේ මොබයිල් ඩිවයිස් එකට. ඉතින් අපිට පුළුවන් මෙහෙම ඕපන් කරගන්න. මේක තමයි එතකොට අපි මුලින්ම යූසර් කෙනෙක්ට දකින්න හම්බෙන පළවෙනි ස්ක්‍රීන් එක. එතකොට මෙතන ඔයාලට පේනවා පළවෙනියම දැක ගන්න පුළුවන් සියලුම බස් අයිකන් ටික මෙතන තියෙනවා. ඒ කියන්නේ මේ බස් අයිකන් මේ සදර්න් ප්‍රොවින්ස් එකේ තියෙන සියලුම මේ වෙනකොට මේ සිස්ටම් එකට ඇඩ් කරලා තියෙන බසස් වලට පේනවා මේ ලයිව් මේ හැම එකම මූව් වෙනවා මෙතන. ඉතින් මෙතන ඒක ඇනිමේට් කරන හදලා තියෙන්නේ ලයිව් ඩේටාත් එක්ක මේ මම මේක ඉස්සරහට පැහැදිලි කරන්නම් තව. අපි එතකොට මේකේ ෆන්ක්ෂන්ස් ටික ගැන මේ ස්ක්‍රීන් එකේ තියෙන මුලින්ම කතා කරොත් හෝම් ස්ක්‍රීන් එකට ගියාම මුලින්ම උඩම තියෙන සර්ච් කරගන්න. අපි මේ ඇප් එක දැනට රිලීස් කරලා තියෙන සදර්න් ප්‍රොවින්ස් එකේනේ. අපි එතකොට සදර්න් ප්‍රොවින්ස් එකට අදාළ ඕනම බස් රූට් එකක් සර්ච් කරලා අපිට බලා ගන්න පුළුවන්. දෙවෙනි එක ඊට යටින් එහෙමම තියෙන පොඩි ඊසි විදියට ටග් ගාලා සර්ච් කරගන්න ඕන තමන් යන ෆේවරිට් රූට්ස් මෙතන තියෙනවා සදර්න් ප්‍රොවින්ස් එකේ. ඒ අදාළ රූට්ස් නම්බර්ස් වෙන වෙනම දීලා අපිට ඒවා ස්විච් කරලා සිලෙක්ට් කරලා ගන්නත් පුළුවන්. මම ඒක පෙන්නන්නම්. සහ අපි නොටිෆිකේෂන් සෙක්ෂන් එකක් දීලා තියෙන හේතුව මොනවම හරි දෙන්න ඕනොත් අපිට කස්ටමයිස් නොටිෆිකේෂන් මේ බස් සම්බන්ධව අපිට කිසිම ප්‍රශ්න නැහැ දෙන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට කිව්වොත් ආයේ සයික්ලෝන් එකක් මොනවා හරි තිබ්බොත් අපිට ස්පෙෂල් රූට් වලට අපි බස් ලයින් කරලා තියෙනවා නම් අපිට ඉක්මනටම මේ යූසර්ස් වලට දෙන්න පුළුවන් මෙන්න මේ ඩීටේල්ස් මෙතනින්. එතකොට ඒක නිර්මාණය කරලා තියෙන යූසර්ස් වලට කරදරයක් නොවෙන නොටිෆිකේෂන් හැමතැනින්ම ඒතර යූසර්ස් වලට වැඩිනේ. සාමාන්‍යයෙන් ගොඩාක් රිසීව් වෙනවා නොටිෆිකේෂන් ෆෝන් මොබයිල් ෆෝන් වලට. මේක එහෙම නැහැ. මේක හරිම සරල විදිහට මේ ටෙක්ස්ට් මෙසේජ් එක නොටිස් එකක් විදිහට එනවා මේ මොබයිල් ඩිවයිස් එකට කරදරයකින් තොරව. ඊට පස්සේ මෙතන තියෙන එක්ස්ප්ලෝර් ගෝල් කියලා සෙක්ෂන් එක ඇත්තටම මේක ටාගට් කරලා තින්නේ මේක තාම ෆස්ට් ස්ටේජ් එක. මෙතනදී ටූරිස්ට්ලා තමයි ගොඩක් ෆෝකස් කරලා තින්නේ. ඒ කියන්නේ අපි මෙතනට මේ දැනට ඇඩ් කරලා තින්නේ කිහිපයක් පමණයි. ඒතර මෙතනින් අපි නිකන් සිලෙක්ට් කරලා පෙන්වන්නේ නවටුන කියන එකට යන්න පුළුවන් ක්‍රිකට් ස්ටේඩියම්. කියන්නේ මේ තියෙන ලයිව් ලොකේෂන් එක හයිලයිට් කරලා පෙන්වන මේවා කොහෙද තියෙන්නේ කියලා. ගෝල් ෆෝර්ට් එක මෙහෙම, උණවටුන මෙහෙම, ක්‍රිකට් ස්ටේඩියම්, ජංගල් බීච් දැනට මේක ඩිවලොප් කරලා තියෙන මෙන්න මේ වගේ හයිලයිට් කරලා මේ ලොකේෂන් එක පෙන්වන්න තමයි. හැබැයි අපි ඉස්සරහට මේක එක්ස්පෑන්ඩ් කරන්න බලාපොරොත්තු වෙන තව බසුත් ඇඩ් කරාට පස්සේ මේ සිස්ටම් එකට ටූරිස්ට් කෙනෙක්ට උනත් වෙන කෙනෙක්ට උනත් ජස්ට් මේක මේ යාට ලොකේෂන් එක මෙතන සිලෙක්ට් කරගත්ත එකම මොකද මේ ෆේවරිට් ලොකේෂන්ස් තියෙන තව ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපි දැනට ඇඩ් කරලා තියෙන ටික මේව ක්ලික් කරාට පස්සේ එයාලට යන්න ඕනේ බස් රූට් එක හැමදේම උඩින් සජෙස්ට් කරලා ඒ යන්න ඕනේ බස් එකේ ආයෙන ලොකේෂන් එකකින් අඳුරගෙන සජෙස්ට් කරන විදිහට එන්න තමයි අපේ ප්ලෑන් එක තියෙන්නේ. ඒත් එක්කම යට තියෙන අපි දැන් මේ ඉන්නේ හෝම් ස්ක්‍රීන් එකේ අපි මේ සර්ච් රූට් ගිය ගමන් අපිට රූට් එක සර්ච් කරගන්න පුළුවන්. සහ අපි ටයිම් ටේබල් ගියට ටයිම් ටේබල් මොනවද කියලා සර්ච් කරලා බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම පෙන්නුවත් එහෙම අපිට පුළුවන් අපි බලමුකෝ බද්දේගම පාර ටිකක් අපි බස් ඇඩ් කරලා තියෙන පාරක් නිසා බද්දේගම ගාල්ල බද්දේගම රූට් එක 370. හරි අන්න ආවා. මේක තමයි අපේ ටයිම් ටේබල් එක. එතකොට අපිට යූසර් කෙනෙක්ට ඕන ලාවට බලා ගන්න පුළුවන් අද දවසේ බස් දුන ටයිම් ටේබල් එක. කියනද පළවෙනි බස් එක 4:20ට තමයි බස් එක පටන් ගන්න. එතකොට එයා විනාඩි 12න් 12ට බස් තියෙනවා. මේ ඔක්කොම විස්තර මෙතන පෙන්නලා තියෙනවා. ඒතර 370 බස් රූට් එකේ 89ක් තියෙනවා බස් අද දවසේ දුවන්න. මේ රූට් එකේ ෆුල් ලෙන්ත් එක කිලෝමීටර්ස් වලින් අපි දීලා තියෙන වෙනම සහ මේකට යන කාලය කොච්චරද මිනිත්තු 50ක් කියන එක දීලා තියෙනවා. අපිට මේ ස්ක්‍රෝල් කරලා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ගොඩක් වමනා වෙන අපිට දැන් හෙට දවස් ගමනක් යනවා හරි මොනවා හරි ඒ වගේ තියෙනවා. මේක හොඳ ලයිව් අප්ඩේට් එකක් තියෙනවා. ඔතොරිටි එකකින් මැනේජ් වෙන ටයිම් ටේබල් එකක්. ඉතින් යූසර්ස් වලට බලා ගන්න පුළුවන්. එයාලගේ ජර්නි එකද හෙට මේ දේවල් වෙන්නේ කොහොමද කියලා මේ ඔක්කොම ලයිව් අප්ඩේට් වෙනවා. ඔතොරිටි එක මොනවා හරි වෙනස්කමක් කරත් ඉතින් සහ ඒවත් තව සිලෙක්ට් කරලා බලා ගන්න. දැන් මේ ගාල්ල එන බත් දෙකකට ඕනනම් බත් දෙකම ඉඳන් ගාල්ලට බලා ගන්නත් පුළුවන්. සහ මේක තව වෙන් කරගන්න පුළුවන් සීසන් වලින් ගමන් කරන අය විතරක් ඉන්න අයට SLTB ඔන්න SLTB සිලෙක්ට් කරගෙන බලන්න පුළුවන්. ඒ විතරක් ප්‍රයිවට් අයට ප්‍රයිවට් වෙන වෙනම තියලා තියෙනවා. ඕකේ. අපි යමු ඊට පස්සේ මේකේ මේන් තව දෙයකට හේතුව ගොඩක් අයගේ තියෙන දෙයක් තමයි කම්ප්ලේන් කරන. ඒ කියන්නේ එයාලා කියනවා අපි දැක්කට තේරෙන කම්ප්ලේන් කරන්න ඕනේ. කම්ප්ලේන් කරන අපිට උත්තර නැහැ. කෝල් ආන්සර් කරන්න. ඉතින් කිසිම ප්‍රශ්න නැහැ. සදර්න් ප්‍රොවින්ස් එකෙන් හොඳ උත්තරයක් දීලා තියෙනවා. මේක බැලුවට පස්සේ කම්ප්ලේන් ඇඩ් කම්ප්ලේන් කියන එකට ගියාට පස්සේ
හිතන්න පුළුවන් ඕන බස් එක අපි යන බස් එකේ මේ එක දන්නවා නම් අපි යන බස් එකේ නම්බර් එක අපි දන්නවා නම් දන්නවා කියන අපි මෙවනේ අපි කම්ප්ලේන්ට් එකක් දාන්න ගොඩක් කලාවට එක්කෝ ඒ කියන්නේ රෝන් කම්ප්ලේන්ට් එක නෙවෙයි නිකන් ගෙදර ඉඳන් පුටු වහලා මට හිතුන ඒවට කම්ප්ලේන්ට් දානවා නෙමෙයි මේක ඇත්තටම මගේ ගියාට පස්සේ බස් එකේ වෙන ඒ වෙන සිටුේෂන් එකත් එක්ක යාට දාන්න දෙන දේවල් නේ අපි එතකොට මේ සදන් ප්‍රොසෙස් විදියට කොහොමද යාගේ බස් නම්බර් එක සහ මේ මොබයිල් ඇප්ලිකේෂන් එකට අදාළ QR කෝඩ් එක බස් වල ඔල්රෙඩි print කරන මේ ප්ලෑන් කරලා තියෙනවා. එතකොට easily ඒ QR කෝඩ් ස්කෑන් කරලා මේ app එක download කරගන්න පුළුවන්. මේ app එක ගන්න කැමති නැති කෙනෙක්ට ඔල්රෙඩි අපි දීලා තියෙනවා web app එකේ solution එක directly යාට complaint add කරන්න පුළුවන්. ඉතින් අපි දැන් කතා කරන app එක ළඟ නිසා මම app එකේ විස්තරය කිව්වොත් එයාලට පුළුවන් සිම්ප්ලි යාවෙන් ගිය බස් එකේ අපි හිතමුකෝ එයා යන බස් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඩ්‍රයිවර් හයිවෙන් යනවා බලමු සාම්පල් බස් එකක් අරන් ඉතින් අපි ගොඩක් NB නම්බර්ස් තියෙන නිසා ගැවුවොත් මෙතන බස් සජෙස්ට් වෙනවා. එතකොට අපිට පුළුවන් අපි හිතමු NB වෙන්න මේ බස් එක තමයි කියලා අපි දන්නේ. මෙයාව සිලෙක්ට් කරගෙන මොකද්ද කම්ප්ලේන්ට් එක ටයිප් එක කියලා අපිට දෙන්න පුළුවන්. අපි බලමු අපි දැන් කිව්වේ ස්පීඩින් නේ. පළවෙනි එක ගමු ඒතර එක අරගෙන නැත්නම් අද කියලා දෙන්නත් පුළුවන් වෙන මොකක්ම හරින ස්පීඩින් දීලා කම්ප්ලේන්ට් එක අපිට ටයිප් කරපුවා අපි දැනට මේක නිකන් ස්පීඩින් කියලා ටයිප් කරගමු. දාලා මෙතන පුළුවන් අපිට කැමති ෆයිල් එක ඇටච් කරගන්න. ඊට පස්සේ කෙලින්ම සබ්මිට් දුන්නාම සක්සස්. මේක නිකම්ම නිකන් සබ්මිට් එකක් නෙමෙයි. මේක authority එකෙන් මැනේජ් වෙනවා සහ මේක යාළගේ ඩෑෂ්බෝඩ් එක වෙනම පෙන්නනවා. ඒ යූසර්ස් ලාගේ ඩ්‍රයිවර්ස් ලාගේ සියලුම ඩීටේල් එක මේ ටයිම් හැමදේමත් එක්ක මෙන්න මේ වෙලාවේදී මෙන්න මෙහෙම කම්ප්ලේන්ට් එකක් ආවා කියන එක. එතකොට එයාලා ඒකට වෙනම ඇක්ෂන් එකක් ගන්නවා. ඒක වෙනම ප්‍රොසෙස් එකක් එතන ඇතුලින් යන. ඒක fully transparent process එකක් විදිහට තමයි එයාලා handle කරගෙන යන්නේ. ඕකේ ඊට අමතරව අපි මෙතන දීලා තියෙන ගොඩක් අය දැන් ඒ කියන්නේ අපි හැමෝම ඇතුළු අපිට බස් එකේ යනවා නම් අපි දැකලා තියෙනවා අපිට ඒක සමහර වෙලාවට අපිට දැනගන්න ඕන මේ බස් එක කීයද තියෙන මේ බස් එක කීයද තියෙන ඉතින් no worries අද ඉඳන් එහෙම ලොකෝටි තන දෙන්නේ තන සර්ච් කර කර බලන් දෙන්නේ මෙතන සදන් පොයින්ට්ස් වල දාලා හැම බස් රූට් එකකටම දාලා බස් නම්බර්ස් දීලා තියෙනවා මේ තින්නේ ප්‍රධානම බස් ඒ කියන්නේ SPRPTA එකේ නම්බර් එක මේ authority එකේ නම්බර්ස් තුන මේන්ම නම්බර්ස් තුන මෙතන තියෙන කෙලින්ම ක්ලික් කරපුවම call to action යන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ කෙලින්ම direct call කරන්න පුළුවන් සහ අපිට select කරන්න පුළුවන් අපි හිතමු කලින් ගත්තෙත් අපි උදාහරණයට බද්දේගම නිසා අපි බලමු බද්දේගම yes බද්දේගම තියෙනවා හරි අපි යාළට කෙලින්ම call එකක් අරගෙන බලන්නත් පුළුවන් ඉතින් ඔක තමයි එතන තියෙන contact number feature එකත් ඕනම එකක් එතනින් ඒ වගේ search කරලා ගන්න පුළුවන් අපිට ඒ වගේම අපි හිතමු නිකන් මේ ලස්සනට තියෙන කොළපාට icon ටික උඩ ක්ලික් කරන්න පුළුවන් වේද කියලා සමහර විට මේ route end වල තියෙන්න පුළුවන් අපි බලමු ඕකේ යාගේ turn එක නම් complete වෙලා තියෙන්නේ හරි අපි බලමු ඇත්තරම මේ වෙලාවේ අනේව කොහොමද තියෙන්නේ කියලා අපි සර්ච් කරලා බලමු බද්දේකම ගමු අපි උදාහරණයක් නේද අපිට මෙන්න බලා ගන්න පුළුවන් මේ message එකත් එක්ක you are too far away කියන්නේ අපි මේකට ගොඩක් දුරින් ඉන්නේ කෙනෙක් මම මේ වෙලාවේ නම් ගොඩක් දුරින් ඉන්නේ මේ message screen record එක කරන වෙලාවේ ඉතින් එහෙමයි එතකොට එහෙම ආවට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් අපිට මේ වෙලාවේ යන්න පුළුවන් මම මේක කරන වෙලාවෙද්දි දවල් 12යි 8යි එතකොට මේ වෙලාවෙද්දි කොහොමද තියෙන බස් කියලා එතකොට මේක නම් එන්ඩ්‍රෙන් ඔන්න වෙන ළඟ තියෙන සහ මෙතන පෙන්වන්න නැති ෆීචර් මට මේ වෙලාවේ පෙන්වන්න බෑ මම ගොඩක් දුරින් ඉන්න නිසා ඇත්තටම කිලෝමීටර් එකමාරක් ළඟ ඉන්න කෙනෙක් මෙහෙම බැලුවොත් එහෙම එයාට පෙන්වන එයාට යන්න පුළුවන් එයාගේ ලොකේෂන් එකේ ඉඳන් එයාට යන්න පුළුවන් ළඟම බස් එක ළඟම බස් හෝල්ට් එකට ළඟම බස් එක ඔය දෙකම කම්බයින් වල යාට බලා ගන්න පුළුවන්. එයා එතකොට මෙතන පෙන්නනවා මේ ලයිව්ම පෙන්නනවා මේ බස් එක මෙන්න මේ වෙලාවෙදි මෙතන තියෙන්නේ. ඔයා මෙන්න මේ බස් හෝල්ට් එකට යන්න කියන එක. එතකොට එයාට පුළුවන් ඕකේ මට මේ ටයිම් එක වෙද්දි මෙතන බස් හෝල්ට් එකට ගියොත් මේ බස් එකේ යන්න පුළුවන්. ඒක ලයිව් බලා ගන්න පුළුවන්. මට සමා වෙන්න ඕනේ මම දුර ඉන්න නිසා මට මේ ෆීචර් දැන් මෙතනදි පෙන්වන්න දෙන්නේ හරියටම. අපි උනාට බලමු මේ වෙලාවෙදි අපි බලමු කොහොමද කියලා බස් තියෙනවා හරි ඕකේ මෙහෙම බස් එක ක්ලික් කරාට පස්සේ අපිට එනවා යාගේ කෙලින්ම මෙන්න මේ බස් ස්ටොප් එකට යන්න ඕනේ මේ බස් එක ඊළඟට එන්නේ මෙන්න මේ ආරිදාස වුඩ් ෂොප් කියන තැන තියෙන බස් වලට ළඟට ඊට පස්සේ බස් එකේ නම්බර් එක පෙන්නනවා එයා ලයිව් පෙන්නනවා ඊට පස්සේ බලමු මේ මැප් එකේ තාම එයා ඉන්නේ ගාල්ලෙම වගේ බලමු ඇත්තට මේ වගේද කෙලින් නයිස් එයා බස් හෝල්ට් එකේ තාම ඉන්නේ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නේ එතන. ඒක ලයිව් බලා ගන්න පුළුවන්. ඕකේ එතකොට ඊළඟ බස් හෝල්ට් එක ඊළඟ එක තමයි මේ බස් හෝල්ට් එක. නැත්තන්ට ගිහලා නගින්නත් පුළුවන්. නැත්නම් හරිදාස බස් ස්ටොප් එකට ගිහලා නගින්නත් පුළුවන්. ඉතින් තාම එයා වෙයිටින් ඉන්නේ.
ඕකේ. මෙතන පෙන්වනවා රූට් නම්බර් එක ටෝට් කොච්චර කිලෝමීටර් ගණනක් තියෙනවද මේ රූට් එක වලට යන්න එහෙම කියලා. සහ ස්පෙෂලි අපිට පුළුවන් මේ බස් එකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනේ යන ගමන් වුණත් දැකපුවාම වුණත් මෙන්න මේ your feedback for better ride කියන එක උඩ ක්ලික් කරලා කම්ප්ලේන් එකක් ඇඩ් කරන්න සිම්ප්ලි. අන්න එතකොට ඒ බස් එකේ නම්බර් එක ඔටෝමැටික් සිලෙක්ට් වෙනවා. අපිට තියෙන්නේ මොකක් හරි overcrowding මේ සාම්පල් overcrowding කියලා දාලා අපේ කම්ප්ලේන් එක ටයිප් කරලා සබ්මිට් කරන්න විතරයි. හරි. ඕකේ. ඔහොම තමයි එතකොට වැඩේ වෙන්නේ. ඉතින් ඕක තමයි සිම්ප්ලි ගත්තොත් එහෙම අපිට මේක කරන්න පුළුවන් දේවල් විතර තියෙන්නේ. සරලවම යූසර් කෙනෙක්ට ඇවිල්ලා එයාට යන්න ඕන තැන එයා ඉන්න ලොකේෂන් එකේ ඉඳන් යන්න ඕන තැන හරියටම කිසිම ප්‍රමාදයකින් තොරව පරක්කු වෙන්නේ නැතුව එයාට පුළුවන් මේ බස් එකේ ගියොත් මම කීයේ වෙද්දි යයිද මේ බස් එක කීයට දෙන්නේ බස් හෝල්ට් එකට මම යන්න ඕනේ කියලාද ඒ ඔක්කොම ප්ලෑන් කරලා යන්න. එතකොට එතන ඉතුරු වෙන වෙලාව කෙනෙක්ට කියලා නිම කරන්න බැරි තරම්. ඉතින් මේ ඕක තමයි තත්ත්වය. ඉතින් මේ ඇප් එකේ thank you so much මේක බැලුවට.